ජනාධිපතිව ගෙදර යවන්නේ ගෑනු එකතු වෙලා ගෑනු කරමතින් ආවා වගේම ගෑනුම තමයි මේ ඉලපතෙන් ගහලා එළවන තරමට මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ටත් අපි අභියෝග කරනවා වැඩ බැරි ටාසන්ලා ටිකක් මේ පාර්ලිමේන්තුවේ ඉඳන් ඉන්නවා කරුණාකරලා ගෙදරෙම ලෝක කාන්තා දිනය සමරන අපේ දවස විදියට මාර්තුවට වෙන් කරලා තියෙනවා. නමුත් අපි ශ්‍රී ලාංකික කාන්තාව විදියට 365 දවසම අපේ ප්‍රශ්න ගැටළු වලට මේ රජය පොරොන්දු කන්දක් දීලා මේ බලයට පත් වෙලා ගැහැණු අපි ඒගොල්ලෝ එක මිටට ඇවිල්ලා ගැහැණු අපිව එක මිටට රවට්ටපු යුගයක්. ඒක නිසා අපි කියනවා ඔවුන් බලයට පත් වෙන්න ඉස්සෙල්ලා ආණ්ඩුව උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල බඩු මිල අඩු කරනවා, දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය වල බදු අඩු කරනවා, මේ හාල් මාපියාව නැති කරනවා. මේ ආදී කප්පරක් බොරු කෙලපු ආණ්ඩුවක ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මොකද්ද මේවා මේ රට මොකද්ද මේක හුණ්ඩුවක් කියලා. අපි කාන්තාව වශයෙන් ඇත්තටම රට ජාතිය ආගම වෙනුවෙන් දිවිපුදපු රණවිරුවන්ගේ ඉඳලා මේ රටේ රාජ්‍ය නාමාවලියේ ඉඳලා මෙතෙක් රජ කරපු සියලුම ජනාධිපතිවරු අගමැතිවරු අපි සියලු දෙනාම මේ රටට මොනවද කරලා තියෙන්නේ 77 වසරක කියලා ඒක කිය වැඩ බැරි ආණ්ඩුවට අපි කියනවා මේ මාර්තු මාසේ ලංකාවේ සියලුම කාන්තාවෝ අවදි වෙන මාසයයි ගැහැණු අපි හරියටට එකතු වෙලා මේ ආණ්ඩුව එළවන එකේ පළවෙනි වෙඩිමුර තමයි අපි මේ ආණ්ඩුව අපිට දීපු පොරොන්දු ඉෂ්ට නොකිරීම ගැන අපි අද කතා කරන්නේ. විශේෂයෙන්ම ඊයේ මේ හුණ්ඩුවක් වගේ රටක් කියපු පෙරදිග ලෝකයේ මුතු යටේ කියපු රටට හුණ්ඩුවක් කියලා ආමන්ත්‍රණය කරන්න තරම් ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය අතිශයින්ම බලන්නට වෙනවා. මොකද උතුරට ගිහිල්ලා එකක් කියනවා, දකුණට ගිහිල්ලා එකක් කියනවා. අපි දන්නේ ජනාධිපතිවරයා කොහෙද යන්නේ කියලා. ඒක නිසා අපි කියනවා පෙට්‍රල් පෝලිම් ඒ වගේම ගෑස් පෝලිම් වල නැවත අපිට තපින්න බෑ. ඒ කරපු රජයවල් වල තිබිච්ච අඩුපාඩු වැරදි නිසා තමයි 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ. නමුත් 52ක් වෙන මේ රටේ සියලු කාන්තාවෝ පාටපක්ෂ ભેදයකින් තොරව අද ඉඳලා අපි මේ ආණ්ඩුව ගෙදර යවීමේ වැඩපිළිවෙලට එකතු වෙනවා. හැබැයි මේ හුණ්ඩුවේ ජනාධිපතිව ගෙදර යවන්නේ ගෑනු එකතු වෙලා ගෑනු කරමතින් ආවා වගේම ගෑනුම තමයි මේ ඉලපතෙන් ගහලා එළවන තරමට මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ටත් අපි අභියෝග කරනවා වැඩ බැරි ටාසන්ලා ටිකක් මේ පාර්ලිමේන්තුවේ ඉඳන් ඉන්නවා කරුණාකරලා ගෙදර යන්න. කුස්සියේ බර තියෙන්නේ අපේ අම්මලට අපේ ගැහැණුන්ට. ඒක නිසා අපි මේ මාර්තු 8 වෙනිදා අපි නුවරත් පටන් ගන්නවා කාන්තා දිනය මේ හා සමානව. ඒක නිසා අපි ශ්‍රී ලාංකීය සමස්ත කාන්තාවන්ට කියනවා පාට පක්ෂ නැතුව මේ ආණ්ඩුවට එරෙහිව ගෑනු අපි හරියටට එකතු වෙන්න කියලා ඉල්ලනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාන්තා පෙරමුණ විදිහට අද මේ වැඩේට බැහැලා කොටුව දුම්රිය පොලේ ඉඳලා අපි අද දවස පුරාම මේ කාන්තාවන් දැනුවත් වීමේ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩපිළිවෙල කරනවා. බොහොම ස්තුතියි.